එලෝ කට්ටිය 2025 පේපරේ මෙන්න මේ ප්‍රශ්න වලට කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ප්‍රශ්නේ තියෙනවා පහත දක්වා ඇති ප්‍රතික්‍රියා පටිපාට වලින් 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් පිළියෙල කිරීම සඳහා සුදුසු නොවන්නේ මොන ප්‍රතික්‍රියාවද කියලා අහන්නේ. 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන්. හරි. ඔය වගේ ප්‍රශ්නයක් කරද්දී උතන තියෙන අපිට ඵලය දීලා තියෙනවා. ඵලය මොකක්ද? 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් තමයි මෙතන අපි දීලා තියෙන ඵලය. එහෙනම් මුලින්ම දැනගන්න ඕන ඵලයේ ව්‍යුහය කොයි වගේද කියලා අපි අඳ ගන්න ඕන. අපි බලමු. මෙතන තියෙනවා 1 2 ඩයිබ්‍රෝමෝ. ඒ කියන්නේ පළවෙනි කාබන්ටයි දෙවන කාබන්ටයි බ්‍රෝමින් පරමාණු දෙකක් බැඳලා තියෙනවලු. ප්‍රොප්. ප්‍රොප් කියනකොට කොහොමද? මෙත් එත් ප්‍රොප්. ඒ කියන්නේ කාබන් පරමාණු තුනයි තියෙන්නේ. ඒන් කියනකොට ඒක ඔක්කොම තනි බන්ධන වලින් තියෙන්නේ. එතකොට කාබන් පරමාණු තුනයි ඒ ඔක්කොම තනි බන්ධන වලින්. ඒකෙන් පළවෙනි කාබන්ටයි දෙවෙනි කාබන්ටයි බ්‍රෝමීන් බෙදලා. ඒ කියන්නේ ඕන්න අපිට මේ කාබන්ටයි දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කාබන්ටයි දාන්නත් පුළුවන්. එක පැත්තකින් දැම්මම ඇති. මම මෙන්න මේ පැත්තෙන් ගන්න. එතකොට මේක මම සම්පූර්ණ කරගන්න CH3H hydrogen CH2. එතකොට මෙන්න මේ හැදෙන ඵලයනේ. මොසොනෝ කියන 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන්. එහෙනම් මුලින්ම කරන්න ඕනයි ඵලය අඳුර ගන්න ඕන. ඊට පස්සේ බලන්න ඕන ওই උත්තරත් එක්ක මෙන්න මේ ඵලය හදන්න බැරි ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඔයාලා බලන්න ඔයාලගේ උත්තර වල පළවෙනිට තියෙනවා ඇල්කොහොල් අඩංගු සංයෝගයක්. CH3CH මෙතෙන්ට OH ඇවිල්ලා මෙතෙන්ට CH3 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඕකට දාලා තියනවලු සාන්ද්‍ර H2SO4 SO4 දා රත් කරලා තියනවලු. ඊට පස්සේ හම්බ වෙන ඵලයට දාලා තියනවලු Br2 දාලා තියනවලු. හරි. මෙතනදී දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙනවා ඇල්කොහොලයක්. ඇල්කොහොලෙට සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරනවා. ඇල්කොහොලෙට සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරාට පස්සේ ඔයාලා දන්නවා මොකද්ද වෙන්නේ? විජලන ප්‍රතික්‍රියාවක් වෙනවා. විජලන ප්‍රතික්‍රියාවක් වෙලා අපිට හම්බ වෙනවා ඇල්කීනයක්. එතකොට මේක ඇල්ෆා කාබන් කියලා ගත්තොත් මේවා බීටා කාබන් පරමාණු කියලා නම් කරගන්නවා. අපිට මෙතනදී මේ දෙකේම තියෙන හයිඩ්‍රජන් පරමාණු ගන්න සමාන නිසා කැමති බීටා පරමාණුවකින් හයිඩ්‍රජන් අයින් කරගන්න පුළුවන්. ඒතර මේ පළවෙනි එකෙන් අයින් කරගන්න. එතකොට CH2 වෙනවා. මෙතන ඩබල් බොන්ඩ් හැදෙනවා. CH3 වෙනවා. එතකොට මෙන්න මේක නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි ඒකට තමයි Br2 දාන්නේ. එතකොට Br2 දැම්මම මොකද වෙන්නේ? මම මේක පල්ලෙහෙන් අදින්න. Br2 දැම්මම මොකද වෙන්නේ? ආකලන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. එතෙන්ද ඔයාලා දන්නවා විශේෂිතම ආකලන ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අර චක්‍රීය බ්‍රෝමෝනියම් අයනයන් නිර්මාණය වෙන්නේ. ස්ථායි චක්‍රීය බ්‍රෝමෝනියම් අයනය නිර්මාණය මෙන්න මේ ප්‍රතික්‍රියාවටදී. එතකොට මෙතන අපිට ඵලයන් විදිහට හම්බ වෙනවා. CH3 මෙතෙන්ට Br බැඳෙනවා. මෙතන CH2 මෙතෙන්ට Br බැඳෙනවා. ඔන්න බලන්න. අර අපි ගත්ත පළවෙනි ඵලය නිර්මාණය වෙනව නේද? ඒ කියන්නේ 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් කියන ඵලය නිර්මාණය වෙනවනේ. එහෙනම් අපිට පළවෙනි එක ගන්න විදිහක් නැහැ. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එක ගත්තා. දෙවෙනි එකේ තියෙනවා ඇල්කොහොලයකුත් තියෙනවා කාබොක්සිලික් කැලලකුත් තියෙනවා. මේක තියෙන්නේ CH3 CHOH මේ පැත්තට COOH තියෙනවා. ඊට පස්සේ කරලා තියෙනවා මේකට පළවෙනියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඒකට ඊත දාලා තියනවලු. දෙවෙනියට දාලා තියෙනවා ආම්ලික ජලය H+H2O. ඊට පස්සේ ඔකට කොහොමද අන්තිමට වැඩිපුර PBr3 දාලා තියනවලු. හරි. දැන් අපි මෙතනදී මෙන්න මෙතන හැදෙන්න ඕන ඵලය මොකක්ද කියලා අපි මේ පොඩ්ඩක් අයින් කරමු. එතකොට මෙතනදී හැදෙන ඵලය මම අඳිනවා මෙහෙම. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්නේ. ඒතර මම මේ කාබොක්සිලික් කාන්නේ මෙහෙම අඳින්න මේක. අඳින්න මම මේ විදිහට. ඔයාලා දන්නවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්ම මොකද වෙන්නේ? CO කාණ්ඩේ CH2 එකක් වෙනවා. එතකොට මොකද්ද නිර්මාණය වෙන්නේ? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊට දාලා H
plus H2O දාන්න. එතකොට අපි දන්නවා මේ කරලා වෙන ප්‍රැක්ටිස් එකෙන් තමයි මේවා කරගන්න ඕන. CH2OH නිර්මාණය වෙනවා. CH2OH නිර්මාණය වෙනවා. ඊට පස්සේ මෙන්න මේකට තමයි අපි දානවා කියන්නේ වැඩිපුර PBr3 දානවා කියන්නේ මෙන්න මේකට. ඇයි වැඩිපුර දාන්නේ? අපි දැන් මේ සාමාන්‍යයෙන් ඇල්කොහොල වලට PBr3 දානවා අපි. PBr3 දැම්ම OH එකට Br එනවා. මෙතන වැඩිපුර දාන්නේ මෙතන OH දෙකක් තියෙනවනේ. ඒ දෙකම Br කරන්න ඕන නිසා. එතකොට මොකද වෙන්නේ? PBr3 දැම්මම CH3 CH මෙතෙන්ට එනවා Br CH2 මෙතෙන්ට එනවා Br. බලන්න. අර ඵලෙම නිර්මාණ වුණා නේද? එහෙනම් අපිට දෙවෙනි එක ගන්න විදියකුත් නැහැ. ඊළඟට අපි තුන්වෙනි එකට. තුන්වෙනි එකේ තියෙනවා ඇල්කයිනය. ඇල්කයිනේ තියෙනවා CH3 C triple bond CH තියෙනවා. ඊට පස්සේ කරලා තියෙනවා මේකට හයිඩ්‍රජන් වායුව දාලා තියෙනවලු පැලේඩියම් බේරියම් සල්ෆේට් එක්ක ඉක්විනෝල් දාලා. බේරියම් සල්ෆේට් එක්ක ඉක්විනෝල් දාලා. ඊට පස්සේ හම්බෙන ඵලයට Br2 දාලා තියෙනවලු. Br2. හරි. ඇල්කයිනයක් තියෙනවා. හයිඩ්‍රජන් වායුව දානවා. පැලේඩියම් බේරියම් සල්ෆේට් ඉක්විනෝල් දානවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා මෙතන හැදෙන්න ඕන. මේකට දාලා ඇල්කීනය නිර්මාණය වෙන්න ඕන. මේකට අනුරූපන ඇල්කීනය. CH3 CH double bond CH2. ඊට පස්සේ මේකට Br2 දාලා ඔයාලා දන්නවා මේක අර විශේෂම ස්ථායි චක්‍රීය බ්‍රෝමෝනියම් අයනයක් හැදෙන ප්‍රතික්‍රියාව මේකක් තමයි CH3 CH Br CH2 Br. ඒ කියන්නේ මේකේ 1 2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් කියන ඵලය නිර්මාණය වෙලා. එහෙනම් 3 ගන්නත් බෑ. ඊළඟට ඔයාලා ගන්න හතරවෙනි ප්‍රතික්‍රියාව. හතරවෙනි ප්‍රතික්‍රියාව ගත්තාට පස්සේ හතරවෙනි ප්‍රතික්‍රියාව තියෙනවා. ඒකෙත් තියෙනවා ඇල්කයිනයක් CH3 C CH ඇල්කයිනයක් තියෙනවා. ඇල්කයිනයට දාලා තියෙන වැඩිපුර Br2. වැඩිපුර Br2 දාලා තියෙනවලු. ඊට පස්සේ ඒකට හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්ලැටිනම් දාලා තියෙනවලු. හරි. මේකෙදි මොකක්ද වෙන්නේ බලමු. මම මේක පොඩ්ඩක් රයින් කරන්න. ඇල්කයිනයක් තියෙනවා. ඇල්කයිනයට වැඩිපුර Br2 දානවා. ඇල්කයිනයකට Br2 දැම්මම මොකද වෙන්නේ? මේකේ හතර පැත්තකට Br සම්බන්ධ වෙනවා කියලා ඔයාලා දන්නවා. එතකොට CH3 C CH Br 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 වැඩිපුර Br2 න් දාන්නේ. මේ Br2 වැඩිපුර කියලා නැත්තම් මෙතෙන්ට Br වෙන මෙතන ඩබල් බොන්ඩ් එක තියෙනවා. මේවා පවතින්නේ නැහැ. හැබැයි මෙතන වැඩිපුර දානවා කියලා තියෙනවනේ. ඒ නිසා මේ හතරක්ම බැඳෙනවා වැඩිපුර දාන්න නිසා. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? මේකට හයිඩ්‍රජන් එක ප්ලැටිනම් දාලා තියෙනවා. හයිඩ්‍රජන් එක ප්ලැටිනම් දාන්න මොන වගේ අවස්ථාවකද? ඇල්කයිනකින් ඇල්කේනයක් නිර්මාණය කරන්න ඕන වුණාම හරි ඇල්කීනකින් ඇල්කේනයක් නිර්මාණය කරන්න ඕන වුණාම හරි. දැන් මේක මොකද්ද? මේක ඇල්කිල් හේලයිඩයක්. ඒකට මේක දැම්මම ප්‍රතික්‍රියාවක් වෙයිද? ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේකේ උත්තරේ විදිහට ගන්න පුළුවන් හතරවෙනි උත්තරේ. හරි. මේක හතර ගත්තට අපි පස්වෙනි එක බැලුවේ නැහැනේ. ඔන්න අපි බලමු පස්වෙනි එකේ අර කියන ඵලේ නිර්මාණය වෙනවද නැද්ද කියලා. ඒතර පස්වෙනි එක වැලක් දීලා තියෙනවා. ඇල්කිල් හේලයිඩයක් CH3 CH2 CH2 Br ඊට පස්සේ මේකට දාලා තියෙනවලු මධ්‍යසාරීය KOH. ඊට පස්සේ හම්බ වෙන ඵලයට Br2 දාලා තියෙනවලු. හරි. මේකෙත් අර කලින් වගේ මේක අමතක කරමු. මධ්‍යසාරීය KOH දානවා. ඒක දැම්මම මොකද වෙන්නේ? HBr කැලලක් අයින් වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? CH3 CH CH2 මෙතන ඩබල් බොන්ඩ් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට තමයි දාලා තියෙන්නේ Br2. Br2 දැම්මට පස්සේ මොකද වෙන්නේ? CH3 CH මෙතෙන්ට Br එනවා. CH2 Br එනවා. එතකොට මේකිනුත් අර කියන ඵලයේ නිර්මාණය වෙනවා. හරි. එතකොට ඔය අපි ගත්තේ වගේ පස්වෙනි එකේ නිර්මාණය වෙනවා. එහෙනම් උත්තරෙන්නේ හතරවෙනි උත්තරේ.